එකක් යන්නේ. ඉතින් අපි කඳු නැග්ග ඊයේ කඳු අපි ඩිස්ට්‍රික්ට් වල ඒ කඳු නගින අත්දැකීම ගන්න පුළුවන් උපරිමයෙන්ම ගත්තා කියලා හිතනවා වැස්සත් එක්ක. හයික් එකක් කරා. ආයෙත් අපි ඩිස්ට්‍රික්ට් එන්න ඕනේ කියලා හිතුවා අපේ යාළුවොත් එක්ක. මොකද ගොඩාක් හයික්ස් තියෙනවා. ඒ වගේම හරි ලස්සනයි. ගොඩාක් view points තියෙනවා. ඉතින් ගොඩාක් ලොකු කන්දක් නැග්ගම ලස්සන පළාතක් බලන්න පුළුවන්. ඉතින් ඩිස්ට්‍රික්ට් ඇවිත් අපි දෙන්නට නම් ටයර්ඩ්. ඉතින් ටිකක් අපි එහෙම ගොඩාක් හයික් කරලා නැහැ එක දිගට. එහෙනම් අපි හිතුවා අද යෝක් යන්න. යෝක් සිටි එක චුට්ටක් බලන්න. සිටි එක බලලා සිටි එකේ ගොඩාක් ප්ලේසස් කිහිපයක් තියෙනවා. ඉතින් බලන්න අපිත් එක්ක ඉන්න vlog එකේ. මීරාට මොකද කියන්න තියෙන්නේ මීරා? කකුල අමාරුයිද? නැහැ. හරි. ඒක ගොඩක් මහන්සි නෑ. හැබැයි ඉතින් ටිකක් එකට දෙකෙන් නේද? ටයර්ඩ්. කකුල ටයර්ඩ්. ඒ නිසා අපි යෝක් යන ගමන් යෝක්ලත් ඇවිදින්න තියෙනවා. ඉතින් ටිකක් අදත් වහිනවා. දැන් අපි ඉන්නේ මෝටර්වේ එකේ. මෝටර්වේ එකේ නේද අපි දැන් ඉන්නේ? ඔව් අපිට වෙලාව 9:21යි යෝක් වලට යන්න කලින් අපි තව වෙන ලොකේෂන් එකක් සිලෙක්ට් කරගත්තා. ඒක පොඩි සිටි එකක්. අපි ගිහින් බලමු. මම vlog එකේ අප්ඩේට්ස් අරගෙන එන්නම්. ඉතින් ඩිස්ට්‍රික්ට් වීඩියෝ එක මම දැන් මේක අප්ලෝඩ් කරන්න කලින් අප්ලෝඩ් කරලා ඉතින් ඒක බලමු නැති කෙනෙක් ඉන්නවා නම් බිග් ඩිස්ට්‍රික්ට් vlog එක බලන්න. ඒ views හරිම ලස්සනයි. අපිට ගොඩාක් එක challenges වලට මුහුණ දෙන්න උනා. ඒක තියෙනවා ඒ vlog එකේ. ඉතින් ඒක බලන්න. එහෙනම් යෝක් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරණීය හැමෝටම ඉල්ලා සිටිනවා. අපි ඉතින් යෝක් යන ගමන් ඉන්නේ. welcome back to our holiday. ඉතින් ඔයගොල්ලෝ හැමෝම හොඳින් කියලා හිතනවා. ඔන්න අලුත් vlog එකක් අරන් ආවා අපේ UK road trip එකේ දෙවැනි දවසේ part 1 vlog එක. ඉතින් ලස්සන තැන් සොයමින් යන තැනින්තරට යන මේ road trip එකේ තවත් ලස්සන වෙනස් අත්දැකීමක්. ඉතින් අපි යන්නේ මේ ඔරු පදින්න. ඉතින් ඔරු පදින්න කිව්වට මේක හදලා තියෙන්නේ ශතවර්ෂ ගණනාවක් පරණ. ඒ කියන්නේ අවුරුදු 150ක් 200ක් විතර පරණ ඔරු පදින්න තමයි අපි දෙන්න මේ යන්නේ. ඒකත් විශේෂයි. ඉතින් එංගලන්තේ ඔරු පදින ක්‍රීඩාව එහෙම නැත්නම් මේ ලේෂර් ඇක්ටිවිටි එක හරි ප්‍රසිද්ධයි. ඉතින් රෝවින් බෝට් එකක් ෆස්ට් ටයිම් තමයි අපි try කරන්නේ. අපි දෙන්නට වෙච්ච හැබැයි ගොඩාක් තියෙනවා. ඉතින් vlog එක බැලුවොත් ඔයගොල්ලන්ටත් අපිට වෙච්ච දේවල් මොනවද කියලා බලන්න පුළුවන්. ඉතින් එකතු වෙලා ඉන්න. අපි ඇවිත් ඉන්නේ කැන්ස්බරෝ වලට. ඉතින් යන්ත්‍ර සූත්‍ර නොමැති යුගයක මහා ගස් කඳන් වලින් දෑතින් නිර්මාණය කරපු අවුරුදු 150ක් පමණ පරණ රෝබෝට්ස් තමයි මේගොල්ලන්ට බලන්න පුළුවන් වෙලා තියෙන්නේ. නොතනින් තමයි අපේ ගමන අපි පටන් ගත්තේ. ඉතින් අද වන විට ලෝකේ ට්‍රැඩිෂනල් එහෙම නැත්නම් මේ ට්‍රැඩිෂනල් රෝබෝට් අත්දැකීම ගන්න තියෙන හැකියාව හරිම අඩුයි. ඒ වෙනුවට කයකින් පැඩල් බෝට් මේ වගේ දේවල් නම් එකතු වෙලා තියෙනවා. ඔන්න ඔහොම තමයි අපි දෙන්නා බයෙන් ඉස්සරහට ගියේ. ඇයි මොකද වෙන්නේ මේ? ඉතින් ටිකක් අමාරු වැඩක් කියලා තේරුම් ගන්න නම් අපිට වැඩි වෙලාවක් ගියේ නැහැ. සමබරතාවය තියාගෙන මේ ඔරුව හරියට අරගෙන යන්න ඕනේ. ඔරුව පදින කෙනා හැබැයි එයා ඉන්නේ පිටිපස්සට ඉඳගෙන බෑක්වර්ඩ් තමයි මෙයා මේ බෝඩ් එක අරගෙන යන්නේ. ඉතින් ඒක ටිකක් හරි අමාරුයි. බිගිනර් කෙනෙක්ට ටෙක්නික් එක ටිකක් අල්ල ගන්නකම් රවුම කැරකි එහාට මෙහාට වෙවි තමයි මේ ඔරුව අරගෙන යන්නේ. මටයි මිහිරාන්ටයි ඒ වගේ දේවල් ගොඩාක් වුණා. අපි ටිකක් වෙලා ගියා මේ ටෙක්නික් එක අල්ල ගන්න. හැබැයි ඉතින් ඒවා හරි සුන්දර මතක දැන්. මේ බෝට් ඩැමේජ් වෙන්නත් බෑ හොඳේ.
ඉතින් රෝබෝට් කියන අත්දැකීම බිගිනර් කෙනෙක්ට ටිකක් ඇත්තටම අමාරුයි. අපිට එතන අය කිව්වා ඔයගොල්ලන්ට කලින් එක්ස්පීරියන්ස් තියනවද කියලා. අපි ෆස්ට් ටයිම් කිව්වහම ඒගොල්ලෝ අපිට කිව්වා ටිකක් මුලදී ටිකක් bit tricky. හැබැයි ඒගොල්ලන්ට ඒක පැනික් වෙන්න එපායි වගේ වෙලාවට බෝට් එක හිමීට ඉස්සරහට අරගෙන යන්න try කරන්න කියලා. ඉතින් ඒක ඇත්ත. මේක කරගෙන යද්දී රෝබෝට් එක පදිද්දී දෙන්නගෙම coordination එක ගොඩක් වැදගත්. ඒ වගේම මේ අත්වලින් කරන මූවමන්ට් හරිම වැදගත්. ඉතින් අපි දෙන්න ගොඩක් වෙලාවට මේ ගඟේ දෙපැත්තේ එක පැත්තක විතරක් නෙමෙයි දෙපැත්තෙම හිර වුණා. ඉතින් හරි විනෝදකාමී දැන් දේවල් මතක් කරා අපි මතක් කරද්දී. ඉතින් පොඩක් මේ නගරය ගැන කතා කරනවා නම් අපි ඉන්නේ නෝර්ත් යෝක්ෂියර් වල. ඉතින් නෝර්ත් යෝක්ෂියර් වල තියෙන හරි ලස්සන පෝස්ට් කාඩ් view එකක් තියෙන ගොඩක් දේවල් බලන්න තියෙන නගරයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ඩේ ට්‍රිප් එකක් විදිහට ඇවිත් මේ ඔක්කොම කවර් කරන්න පුළුවන් ලොකේෂන්ස් කිහිපයක් තියෙනවා. කාසල් එකක් තියෙනවා. ඒ වගේම රෝබෝට් එක්ස්පීරියන්ස් එකක් ට්‍රැඩිෂනල් රෝබෝට් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ රිවර්සයිඩ් වෝක් එකක් කරන්න පුළුවන්. පික්නික් එකක් කරන්න පුළුවන්. කේව්ස් තියෙනවා බලන්න. ඉතින් මේ නිසා මේ නගරය හරිම ලස්සනයි. ඔයගලන්ට පේන්න තියෙන වයඩක්ට් ටික තමයි මේ නගරයේ ලස්සනම කරන තැන. ඉතින් මේ ලස්සනත් එක්ක දවසක් ගත කරන්න කොහේ හරි යන්න ප්ලෑන් කරනවා නම් ඉංග්ලන්ඩ් ඉන්න කෙනෙක් හරි ලස්සන අත්දැකීමක් ගන්න පවුලයත් එක්ක ඇවිල්ලා රෝබෝට් එකක් පදින්න කියලා මම හැමෝටම කියනවා. මොකද ඒ අත්දැකීම හරිම විශේෂයි. ඉතින් අපි මෙතන ටිකක් නතර වෙලා හිටියා මේ ලස්සන විඳින්න. ලස්සනයි guys. කියා ගියද මේක? 22ක් නේද? දෙන්නට පැයකට 22යි. රාමක් ගිහින් ආය යහපව යන ගමන් ඉන්නේ පටන් ගත්තා වගේ නෙමෙයි. Will you stay and be my love? You're the chosen one for me. When trouble surrounds me and I want to drown in the sea, you fetch your rowboat and you come and rescue me. On a windy day, you set out to sea. You rescue me from the giant waves. I'll be warm and dry forever. Kelihatan dia ni. Betul. මෙතෙන්ට ආවොත් තමයි guys train එක යන්නේ. ඔයාලට මොකද හිතෙන්නේ මීරා? ඔයාලට මොකද හිතෙන්නේ? ඔයා මොනාරි අලුත් ස්කිල් එකක් ඉගෙන ගත්තා සද්දට වෙන්න.